දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා ඇමරිකා සංගමයට නව සමාජිකයින් පත් කර තිබෙනවා. එහි නව සභාපතිවරයා ලෙස මෙවර තේරීපත් වුණේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ ක්‍රිෂාන්තයි. 1973 වසරේදී ආරම්භ කළ ඇමරිකාවේ පැරණිතම ශ්‍රී ලාංකික සංගමය වන්නේ ශ්‍රී ලංකා ඇමරිකා සංගමයයි. එහි 2025 සහ 2026 වසර සඳහායි මෙසේ නිලධාරීන් තෝරා පත් කර ගැනුණේ. ඒ ලොස් ඇන්ජලිස්හි වෙස්කොවීනා ඊ-ලයිෆ් පරිශ්‍රයේදී. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙකු වන අරුණ ක්‍රිෂාන්ත මෙවරෙහි සභාපතිවරයා ලෙස තේරීපත් වුණා. සංගමයේ උප සභාපතිවරයා ලෙස තේරීපත් වුණේ ඩොන් විජේසිංහයි. ලේකම්වරයා ලෙස විතිලිංගම් ෂන්මුගනාදනුත් බණ්ඩාගාරික ලෙස ඇන්ටනෙට් ඩුවෙලුත් තේරීපත් වුණා. මේ වැඩසටහන රාශියක් සැලසුම් කරලා තියෙනවා. මම ආසයි කතාවට වඩා වැඩ කරලා පෙන්නන්න. ඒ නිසා මම දන්නවා වැඩ කරන්න පුළුවන් හොඳ ටීම් එකක් මගෙත් එක්ක එකතු වෙලා තියෙන්නේ. මයික්‍රොෆෝනයක් හම්බ වුණොත් නිවේදකයෙක්ට ඒක අතාරිනවා බොරු. අවසන් වශයෙන් මම පොරොන්දු වෙනවා. මම මේ ගත්ත වගකීම මගේ කණ්ඩායමත් එක්ක මම ඉන්නකම් මේ අවුරුද්දේ අපි ඔක්කොම එකතු වෙලා ඉටු කරනවාමයි කියලා. මෙවර ශ්‍රී ලංකා ඇමරිකා සංගමය වෛද්‍යවරුන්, නීතිවේදීන්, ඉංජිනේරුවරුන් සහ ව්‍යාපාරිකයින් 35 දෙනෙකුගෙන් සමන්විතයි. නව සභාපතිවරයාගේ විධිමත් මඟ පෙන්වීම යටතේ මෙම වසර සඳහා සැලසුම් රැසක් සකස් කර ඇති අතර ඒවා ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. මෙවර සංගමයේ ප්‍රධාන අරමුණක් ලෙස ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පුද්ගලයන් දහසකගේ ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මහා සංඝරත්නය ඇමරිකා ශ්‍රී ලංකා සංගමේ ආරම්භක සභාපති ජයම් රත්නම්, විශේෂඥ වෛද්‍ය වෝල්ටර් ජයසිංහ, වෛද්‍ය ලක්ෂ්මන් මාකඳුර ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.